ඔයා දන්නවද ලෝකේ බලවත්ම නාවික හමුදාව හිමි ඇමරිකාව පවා මැද පෙරදිගදී පසුබට වන එකම එක හේතුවක් තිබෙනවා කියලා. ඒ තමයි පර්සියානු බොක්කේ මුහුදු පතුලේ සැඟවී තිබෙන ඊරානයේ අද්භූත සබ්මරීන බලකාය. රේඩාර් හෝ සෝනාර් පද්ධතිවලට හසු නොවි ඇමරිකානු යෝධ නෞකා අසලටම යා හැකි මේ මාරාන්තික දඩයක්කාරයන් ගැන ඔබ දැන සිටියාද? අද අපි කතා කරන්නේ ඊරානයේ සතු රහසිගත සබ්මරින් තාක්ෂණය ගැනයි. ඊරානයේ සතු භයානකම අවියක් වන්නේ ගදීර් ක්ලාස් කුඩා සබ්මරීනයි. මේවා මීටර් 29ක් වනි ඉතා කුඩා ප්‍රමාණයකින් යුක්තයි. මෙන්න මේ කුඩා බව තමයි ඔවුන්ගේ ලොකුම ශක්තිය. විශාල සබ්මරීනවලට යා නොහැකි. ගැඹුර අඩු මුහුදු තීරවල මේවාට ඉතා වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේවා නිපදවා තිබෙන්නේ සෝනාර් තරංග අවශෝෂණය කරන විශේෂිත ද්‍රව්‍යකින්. ඒ නිසා සතුරු නෞකාවලට මේවා හඳුනා ගැනීම කල නොහැක්කක් තරම්. සාමාන්‍යයෙන් සබ්මරීනයක් හඳුනගන්නේ එහි එන්ජීමේ ශබ්දයෙන් හෝ එයින් නිකුත්වන චුම්බක තරංගවලින්. නමුත් ඊරාන ඉංජිනේරුවන් මේ සබ්මරීනවලට විශේෂ සයිලන්ට් මෝඩ් එකක් හඳුන්වා දී තිබෙනවා. මෙය ක්‍රියාත්මක කළ විට කිසිදු ශබ්දයක් පිටවන්නේ නැහැ. තවත් පුදුම හිතන දෙයක් තමයි බොටමින් තාක්ෂණය. ඔවුන්ට පුරුවන් මේ සබ්මරීනය මුහුදු පතුලේ ඇති ගල්පරයක් උඩ නතර කරලා එන්ජිම සම්පූර්ණයෙන්ම නිවා දමන්න. එවිට ඇමරිකානු සෝනාර් පද්ධතිවලට පෙනෙන්නේ එය හුදෙක් මුහුදු පතුලේ ඇති තවත් එක ගලක් විතරයි. අමෙරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් පාර්සියානු බොක්ක හරහා ගමන් කරන විට මේ කුඩා සබ්මරීන දසදහස් ගණනක් ඒවට රහසින් සැරිසරනවා විය හැකියි. ඉරානිය සතු වැල්ෆජර් වැනි නවීන ටෝපිඩෝ පද්ධති මගින් ඉතා දුර සිට ඕනෑම විශාල නෞකාවක් විනාශ කිරීමේ හැකියාව පවතිනවා. ඉරානිය පවසන පරිදි ඔවුන්ගේ නවතම ෆතේ ක්ලාස් සබ්මරීනවලට දිය යට සිටම මිසයිල දියත් කිරීමේ හැකියාව පවා තිබෙනවා. තාක්ෂණයේ තවත් පෙරලියක් කරමින් ඉරානය දැන් මිනිසුන් රහිත සබ්මරීන හෙවත් අන්ඩර්වෝටර් ඩ්‍රෝන්ස් හඳුන්වා දී තිබෙනවා. මේවා කිසිදු මිනිස් ශ්‍රමයකින් තොරව සතුරාගේ වරායවල් අසලටම ගොස් බෝම්බ පිපිරවීමට තරම් දියුණුයි. ඉතින් ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයක් ආයෙත් ඇති වුවහොත් ගොඩබිමට වඩා දරුණු සටනක් මුහුදු පතුලේ සිදුවන බව සහතිකයි. තාක්ෂණයෙන් සහ ප්‍රමාණයෙන් කුඩා වුවත් ඉරානයේ මේ නිහඬ මාරයා ලෝකයේ ඕනෑම බලවත් නාවික හමුදාවකට ලොකු අභියෝගයක්. ඔබ හිතන්නේ ඉරානයේ මේ රහසිගත තාක්ෂණයකේ ඇමරිකාව පරාජය කළ හැකි වෙයිද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත්ම තාක්ෂණික තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ගිජිල්ලා එන්නම්.